මේ වීඩියෝ එකකින් මම කතා කරන්න කැමති කොහොමද කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් කෑම එකපාර කාලා අමතර ෆැට් එකක් ඇඟ ඇතුලේ ගේන් කරගන්න එක නෙමෙයි. තමාගේ තියෙන මසල් එක, මසල් මාස් එක වැඩි කරගන්න ගමන් කොහොමද ඇඟ සයිස් කරගන්න කියන එක ගැන. ඉතින් මේකට කියනවා ලීන් බල්ක් එකක් කියලා. ඩර්ටි බල්ක් එකක් නෙමෙයි ලීන් බල්ක් එකක්. ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ මාංශ පේශීන් වර්ධනය කරගෙන ශරීරයේ බර වැඩි කරගන්න එකට. එතකොට ඒකෙදි අමතර ෆැට් එකක්, ඒ කියන්නේ ගොඩාක් ලොකු ෆැට් එකක් ඔයාගේ බොඩි එකේ ස්ටෝර් වෙන්නේ නැහැ. ලීන් මසල් මාස් එක තමයි වැඩි කරගන්නේ. ඊට අමතරව මම කොහොමද කෙට්ටුවට ඉඳලා ඇඟේ මසල් මාස් එක වැඩි කරගෙන ඒස්තටික් බොඩි එකක් ලබා ගත්තේ. සහ මම මොනවද ඒක යූස් කරපු ෆුඩ්ස් සහ වර්ක්අවුට්ස් කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න මෙතනදී. ඉස්සෙල්ලාම කතා කරොත් මොකද්ද මේ ලීන් බල්ක් එකක් කියලා කියන්නේ? දැන් බල්ක් එකක් ගත්තොත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක ඩර්ටි බල්ක් කියන්නේ ලීන් බල්ක්. මේ ලීන් බල්ක් කියලා කියන්නේ ඔයාගේ ශරීරයේ අමතර ෆැට් එකක්. ඒ කියන්නේ ගොඩාක් ලොකු ෆැට් එකක් ස්ටෝර් වෙන්නේ නැතුව ඔයාගේ මාංශ පේශීන් වර්ධනය කරගෙන ඔයාගේ ශරීරයේ බර වැඩි කරගන්න එක. එතකොට ඔයාගේ මාංශ පේශීන් එළියට විසිබල් වෙනවා. ඔයාගේ බොඩි එකට ඒස්තටික් ලුක් එකක් හම්බ වෙනවා. අන්න එහෙම කරගෙන ශරීරයේ බර වැඩි කරගන්න එක තමයි ලීන් බල්ක් කියනවා කියන්නේ. එතන මේක කරන්නේ කොහොමද? මේකෙද ඔයාට ඉස්සෙල්ලාම ඔයාගේ ඩේලි, ඒ කියන්නේ දවසට ඔයාගේ බොඩි එක මේන්ටේන් කරගෙන යන්න ඕන කැලරි ප්‍රමාණය හොයාගන්න වෙනවා. මේකට ඔයාට මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ උසයි බරයි ඔයා දවසට සතියට කොච්චර වර්ක්අවුට් ප්‍රමාණයක් කරනවද කියන එක ඇඩ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ දවසට ඕන කරන කැලරි ප්‍රමාණය බලා ගන්න. එහෙම බලාගත්තට පස්සේ තමයි ඔයාගේ මීල් ප්ලෑන් එක හදාගන්න ඕන. දැන් කෙට්ටු කෙනෙක් මහත් වෙන්න නම් කරන්න ඕනේ ඔන්න ඔය ඔයා හොයාගත්ත දවස මේන්ටේන් කරගෙන යන්න ඕන කැලරි ප්‍රමාණයට වඩා තව පොඩි වැඩිපුර පොඩ්ඩක් කැලරි එකතු කරගෙන කෑමට ගන්න එක. දැන් හිතන්න ඔයාට දවසට ඕන කරන කැලරි ප්‍රමාණය 2000ක් කියලා ආවා කියලා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? තව ඒකට කැලරි 200ක් 300ක් විතර වැඩිපුර එකතු කරගන්න එක. කැලරි 1000ක් 1500ක් එකපාර එකතු කරගන්නේ 200ක් 300ක් විතර එකතු කරගෙන බලනවා ඔයාගේ බොඩි එක කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ කියලා. සතියක් දෙකක් අඩුම හරි දෙයක් විතර එහෙම කරලා බලනවා ඔයාගේ ශරීරයේ වර්ධනයක් තියෙනවද? ඔයාගේ ෆැට් එකද වැඩි වෙන්නේ නැත්නම් මසල් මාස් එක වැඩි වෙලාද? කොහොමද ඔයාගේ ස්කේල් මේ බර වැඩි වෙන්නේ කියලා ඔයාම ට්‍රැක් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා තීරණය කරන්න ඕනේ. තව කැලරි වැඩි කරනවද නැත්නම් අඩු කරනවද කොහොමද කියන එක ගැන. මේකද මීල් ප්ලෑන් එක හදාගත්තී ගොඩක්ම බලන්න ඕන මොනවද? ජංක් ෆුඩ්. ඒ කියන්නේ ගොඩාක් කැලරි තියෙන අමතර ආහාර ගන්නවා වෙනුවට හෙල්දි ෆුඩ්ස්. අපිට පුළුවන් දවසට එකතු කරගන්න සමපෝෂක කඩල කෝපි, එළවලු වර්ග ඒ වගේ තියෙනවනේ. එන්නේ ඒ වලින් ඔයාගේ ඩේලි මීල් ප්ලෑන් එක අර අමතරව ගන්න කැලරි ප්‍රමාණය හදාගන්න බලාගන්න අර අමතර ෆැට් එක තියෙන කෑම එකතු කරගන්න ඕනේ වැඩි. එතකොට ඇයි මේ එකපාර අමතරව කැලරි 1000ක් 1500ක වගේ ලොකු ගානකට යන්න එපා කියන්නේ? ඔයා දවසට වර්ක්අවුට් කරනවා. ඔයාගේ මසල් එක ඔයා ඩැමේජ් කරනවා. එතකොට මේ මසල් එක රිපෙයාර් වෙන්න එනර්ජි එකක් ඕනේ. එතකොට මසල් රිපෙයාර් වෙන්න අවශ්‍ය එනර්ජි එක තමයි අපි මේ අමතරව ගන්න කැලරි වලින් ගන්න. ඒකට ගොඩාක් කැලරි ඕනේ නැහැ. ඒතර 1000ක් 1500ක් ගත්තම මොකද්ද වෙන්නේ? මසල් එක බිල්ඩ් වෙලා ඉතුරු වෙන එනර්ජි එක ඔයාගේ ෆැට් සෙල් වල තැම්පත් වෙන අමතර ෆැට් එකක් විදියට. ඒකයි කියන්නේ ඔයාලා දවසට මේන්ටේන් කරගෙන යන්න ඕන කැලරි ලෙවල් එකට වඩා කැලරි 200ක් 300ක් විතර අරගෙන ටික දවසක් මේ විදිහට මීල් ප්ලෑන් එක අරගෙන බලන්න කොහොමද ඔයාගේ බොඩි එකේ වෙනසක් වෙනවද කියලා. අමතර ෆැට් එකක් බොඩි එකේ ස්ටෝර් කරගන්න නැතුව මෙන්න මේ විදිහට තමයි මසල් එක බිල්ඩ් කරන ගමන් ඔයාගේ බල්ක් එක කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම දැනට මගේ ඩේලි යූස් කරන එක මීල් ප්ලෑන් එකක්. ඇත්තම අවස්ථාවලදී මම මේකට ඕල්ටර්නේටිව්ස් පාවිච්චි කරනවා. නම් බොහෝ වෙලාවට මේ මීල් ප්ලෑන් එක තමයි මගේ මසල් ග්‍රෝ වෙන ගමන් මම මගේ ඇඟ බල්ක් කරන්න පාවිච්චි කරන්නේ.
දැනට මෙතන මම යස් කරන මීන් බරග 5ක් තියෙනවා. ඉතින් ඔයාලටත් මේකෙන් ඕන්න උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මෙතන කැලරි 3000ක විතර මීල් ප්ලෑන් එක තමයි මේක දවසට. ඒ කියන්නේ මගේ උසයි බරයි අනුව. ඔයාලටත් ඔයාලගේ උසටයි බරටයි කියලා අපිට මීල් ප්ලෑන් එකක් හදාගෙන යූස් කරලා බලන්න පුළුවන්. මේ ඩීටේල්ස් එක ගොඩාක් අමුතර කැලරි එකතු කරගන්න නැතුව ප්‍රමාණවත් යන අවශ්‍ය ගානට තරම් කැලරි එකතු කරගෙන ඩයට් ප්ලෑන් එකක් හදාගෙන වර්ක්අවුට් එකත් හරියට කරන්න බලන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්.